හෙලෝ මට ප්‍රතිකාර ඕනේ. Oh no. මේක මානසික රෝහලක්. ඔයාට ඕන බෙල්ලයි කණයි අංශය තියෙන්නේ පිටිපස්සේ කාමරේ. අනේ දෙවියනේ මට කාමරය වරද්දලා. හොඳයි. දැන් මට කියන්න. ඔබගේ ප්‍රශ්නය මොකක්ද? ආචාර්යතුමනි මට බරපතලම ප්‍රශ්නයක් වෙලා. මට හැමදේම අමාරුවෙන් මතක් වෙන්නේ. කමක් නැහැ. සංසුන් වෙන්න. මට කියන්න. ඔබට මතක නැත්තේ මොනවද? ඒක තමයි මගේ ප්‍රශ්නය. මට ඒක මතක් කරගන්න බැහැ. කක් සංසුන් වෙන්න. ඔයාට ඔයාගේ නම මතකද? ගුණපාලද සුමනදාසද? අනේ මට මතක නෑ. ඒකත් මගේ මුල් ප්‍රශ්නය වගේම අමතකයි. හරි. අපි ඒක පස්සේ බලමු. එහෙනම් අපි පටන් ගනිමු. ඔයාට මතක තියාගන්න පුළුවන් හැම ලෙඩක්ම මේ පොතේ තියෙනවා. මේකේ පළවෙනි පිටුව බලන්න. මම මේක කලින් දැක්කේ නැහැ. හොඳන්. දැන් ඔබට මතක් වුණාද ඔබේ ප්‍රශ්නය මොකක්ද කියලා? ඔව්. මට මතක් වුණා මම ඇයි මේ පොත බලන්න ආවේ කියලා. මට මතක් වුණා මම ඇයි මේ පොත බලන්න ආවේ කියලා.